Morning guys. අපි අද යනවා නාරංගල. අපි දැන් ඉන්නේ කුරුවිට කිට්ටුව. අපිට සාමාන්‍යයෙන් කිලෝමීටර්ස් වුණා 260ක් විතර. අපි එන්නේ ඇල්පිටි ඉඳලා මම ඒෂාන් චංචල. අපි බලමු ලස්සන කැම්පින් එකක් කරන්න බලාගෙන යනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. Hello guys. අපි දැන් ඉන්නේ හපුත්තලේ නවල් කෑවා. මුළු බ්ලොග් එකම දෙන්න විදියක් නැහැ. මොකද ලොකු විලියක් වෙනවා. මොකද අපි කිලෝමීටර්ස් දැන් ඇවිල්ලා තියෙන 190ක් විතර අපිට තව යන්න තියෙනවා 64ක් විතර. දැන් ඉන්නේ හපුත්තලේ නාරංගවල තව 64ක් විතර තියෙනවා. දැන් ගිහිල්ලා අපි කෑම් බඩු ගන්න ඕන, ඒවා කරන්න ඕන, බඩු ගන්න වීඩියෝ එකක් දාන්න. මුළු වීඩියෝ එකම දෙන්න විදියක් නැහැ. ඒක පොඩ්ඩක් සමාව වෙන්න ඕන. මොකද ලොකු වීඩියෝ එකක් කරා හැමුණොත් අපි යන් ඉස්සරහා බඩු ගන්නත් ඕන, කන්වර්ට් බඩු ගන්නත් ඕන, ටයිම් එක පොඩ්ඩක් අඩි වෙයි බොහෝ දුරට. බලමු දැන් අහසක් පොඩ්ඩක් අවුල් වෙගෙන එන්නේ. වහින්න වගේ තියෙන බලමු නාරංගවල කොහොමද කියලා දන්නේ නැහැ. ඉස්සරහ ගිහලා බලමු අපි අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. අපේ හංසක උසා ඩ්‍රයිවිං එක අපි යප්පු දැන ඉඳලා යාළුවෝ පාරට දීලා තියෙන්නේ. ගිහලා බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම ඉස්සරහට දාන්නම් කැලි ටිකක් අපි එනකොට ගත්ත කැලි ටිකක් වීඩියෝ එකකට ගන්න පොඩි ෂෝට් කැලි ටිකක් දාන්නම්. ඉස්සරහට බලමු ලස්සන එකක් කරන් බලාපොරොත්තු වෙනවා. සෙට් වෙලා ඉන්න වීඩියෝ එකක්. මේ තියෙන්නේ අපි ආපු එක ලොකු අවුලක් නැහැ. මෝ ඉන්නවා මේ කෝච්චිය. මේ ඉන්නේ දේවින්ද, මේ ඉන්නේ හංසක, මේ ඉන්නේ රවුල වෙන්න තියෙන අදුන්, චමිදු, කවිෂ්ක, ඉතින් රෝදේ පොඩි අවුලක් තියෙන එක පොඩ්ඩක් බලා ගන්නවා. නිව් ඩ්‍රයිවර් අපේ කවිෂ්ක දුල්ෂාන් මහත්මයා හොඳ ඩ්‍රයිවිං තත්ත්වයක පවත්නා බැවින් ලස්සන ඩ්‍රයිවිං කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න ඉස්සරහ මන්ද පෙරලා ගන්න ඕන ගාස්. බම්ප් එක. Hello boys and girls. දැන් ඉන්නේ අපි හාලියල කිට්ටුව. තවත් කිලෝමීටර්ස් කීයක් තියෙනවද? තවත් කිලෝමීටර්ස් 16ක් තියෙනවා. උදේ 3:45 ඉඳලා මේ එන්නේ. තාමත් යනවා. තාම කඩ ගාලා යන්න කරනවා. ඔය්. බලමු. බඩු ගන්න ගියෙත් නෑ. බලමු බඩු එක ගන්න ඉස්සරහට අපි පොඩක් ආවෙයි වගේ අතට යනකොට දවසම වීල් එකේ වැඩි හරියක්. Hello guys. Saya tinggal dia. Dan bilang paham hayat history hayat koi mangitane. Saya mula ganun karena. Udah tunai kan tadi. Dan ini dan tama. Kami lagi ngebatangkan ni. So kita baru na treatment ini. Saya gana kau ilik-iliknya. Ini sah. Kati serahnya nama dia rauna. Baru habis hari gila. Kamu nak mau beli gila? Ya, serah ke balanya. Iterlah. Hai. Hai bisa. Ya.
අපි බලමු උඩට ගිහිල්ලා view එක නම් බලන්නේ උදේ තමයි. view එක උඩල ඉන්න අප්පරිසි ඉස්සගෙන මට මහන්සි. යා කොටින්ද මං ගියේ මට මතකත් නැහැ. මෙතන බලමු කරුවලයි අන්න උඩට ඇද්දි ටිකක් ඉතින් වැටි. යාලා ජීවන එකමාරක විතර හයික් එකක් කියලා බලමු රෑවි යනකොට ඉතින් කරන්න කිසිනේ පස්සේ යන්නේ අරෙන් අපිට යන්න තියෙන්නේ මෙතෙන්ට ඔතෙන්ට අපි යන්නේ මේ තරම් හොඳට බ්ලොග් එක කරගන්න බැරි වුණා. රෑ වුණා එකත් එක්ක ටයිම් එකක් තිබ්බේ නැහැ. බලමු ඊළඟ දවසේ හරියන්නේ. මොර්නින් view එක තමයි බලන්න ආසයි ඉතින්. බලමු. හන්ද ඊපස්සේ යන්න දිනක මිස්ටර් ගෑවිලා දින් දැන්න. යා ගිලම් බලමු. කොහොමද රත් එක? හරි ඉන්න කට්ටිය. තමයි නාමෙ සිත් එක. කලට්ටම පොඩ්ඩක් මදි. ඔව් බා. බලමු. බලමු ගිල්ලා ඉස්සරහට. වව් මේක මේ අල්ලන් හිටියත් අතර දෙනවා ඔබ. හංස මොනාද කියන්නේ? අත්තුස් කරයි. යෝගි සිද්ධියද ඉතින්? ඉතින් තමයි අපේ ජයග්‍රහණය. කොඩිය. අර තමයි අසන තමයි තියෙන්නේ. තන. හම්බෝ. කොහෙන්ද යන්නේ බා? යන හරියට මේ පාර. මං හිතන්නේ මං දන්නේ. ගිහලා බලමු. ඊයනේ. දීමන් සහෝදරයන් අපේ. උස්මරයද? පපුවත් තිරෙනවා වගේ බා. ඒකම මේ වගේ සෑහෙන යෝරි කරන. සාමිදෝ මට ගැස්සින්නේ තියෙන්නේ නෑනේ මරුවා. මං හිතනවා දුෂ්කර ප්‍රදේශයේ මහන්සි නීරයි උඩට ගියා කට්ටිය. දැන් කරුවල ගෑ. එන්නම් පේන්නේ අපි මෙතනින් මේක එන් කරමු. හන්දට ගිහිල්ලා හයිකින් නැගලම ඉතුරු කැලලක් දාන්න. උදේට තමයි හරියට වීඩියෝ එක දෙන්න වෙන්නේ. මොකද කරන කලඩ් මදි. පේන්නේ නැහැ කවුරුත්. ගමන පේන්නේ නැහැ. උඩට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. Hello guys. चावल पत्तू ने दिया है. हाल गिना. आलू में चावल पत्तू कर दिया. पत्तू कर गाने दिया ने पत्तू ने. बोलो ada වෙලාව කීයද බා අංශක වෙලාව කී 8යි 4යි දැන් තමයි කන්ද නැගලි ඉවරනේ මට හාල් එක වල තියලා මේ තියෙන්නේ බා හාල් එක ඇති මෙරි ඇති කොල්ලෝ වැඩ එළවලු ලෑලි කියන නමතක වෙච්ච කොල්ලොන්ට නියම එළවලු ලෑල්ල ලස්සන එළවලු ලෑල්ලක් තියෙනවා සෙට් වෙලා තියෙනවා
tadi kapal di tinggal ya pasti matuai leaks අපි අතර රයිස් එකක් තමයි හදන්න යන්නේ වෙනස් වුණා අයිඩියා එක රයිස් එක ගන්න තමයි යන්නේ බලමු වෙනස් වුණා වයිබ් එකක් ඔව් මේ දෙකම මේ ගන්න පුළුවන් වෙන්නේ දෙකම ගන්න පුළුවන් දෙකේ එකක් බාබකියු එක අපි සීසන් කරන් ආව පල්ලෙහායින් ටෙන්ට්ස් දෙක සෙටප් වෙලා තියෙනවා මෙහෙම බලමු වීඩියෝ එක දාන්නම් බාබකියු දාන අලුත්ම ක්‍රමේ චාකෝල් පත්තු කරා kan වරද මේක පත්තු කරගන්න මාර්ගය මැද ඔෆ් කරන්න wow ආසක් clear मैंने हंसक ये चीज क्या मैंने आप लोग वाया बाद में अच्छे था वीडियो कराने लाइट में तो क्या मसाला है काफी नारे दिन अभी बालू वो तो इतनी किया ला अच्छी बैड है अच्छी इतनी बैड है क्या speaking सुबेरी उधर लास्ट सनराइज से बलागन ब्लॉगिंग के लिए था सनराइज से बलागन वो तो वहाँ आवे पटना सारी आवे आता हमारे जो ना खाते निकली करना वो उधर तुनाई हज़ार इस पार की दरिंग आवे बालू लास्ट ने कहा ना उधर था वहाँ निकल लास्ट बलागन बालू अभी राइस से खाना बालू मुझे खाने को आती है बालू भी बैठे बालू हैदराबाद दे बलागन पड़ता मिस्टेक दिया टिकक शीतलाई मार इधर शीतलाई मैंने जैसे किंग अंदर ना लोगों वाला कुन्ने है हाँ जी ना इतना गाय ने फिर टेंट के सेटअप कर दी नहीं है दे पहाड़ा लगी दिन में सुने वीडियो को बला करना ना फोड़ी वाला है दिन में दे बांधर वीडियो के मनी तरफ ने agak rasa ini kata අපිට අද යන්න තියෙන්නේ මේ පැත්තට මඩුසිමට නැති wow දෙතන අපේ ලස්සන නෑ මිස්ටේක ලාවට තියනවා ලොකුවට නැහැ ඇත්තේ පොඩ්ඩක් තියලා මේ හරි මැද බදුල්ල ටවුන් එක ව්‍යාවේ හාලියට ඇවිල්ලා ලස්සනම තියෙනවා මොකක් නෑ මේ කට්ටිය උදේව නැගිටලා උදේ කියන්නේ දැන් 6 විතර වෙන්නේ සමහරවිට උදේ වෙලකට බලන්න පුළුවන් තාම හන්ද මෙතන තවසෙත් පැකිනා මෙතනින් කැම්ප් කරලා තිනවා එක්ක මේ අපිට කලින් ඇවිල්ලා තුනේ යාලා අපි එද්දි 7ක් මාරු විතර කන්දට ඉතින් මෙතනින් තවසෙත් කැම්ප් කරලා දිනවා දැන් නම් සීතලයි දැන් සීතලයි මාර සීතලක් තියෙන්නේ මේ ඉවරනම් මාර ලස්සනක් තාම හරියට කිව්ව පේන්නේ නැහැ. ඉවත්ෙන් සන්රයිස් එක එනවා. මෙන් මාර ලස්සනයි. මාර ලස්සනයි. මේ කවුඩ් ටිකක් තියෙනවා. මෙච්ච වලාකුළු හැදලා තියෙන ටිකක්. මෙන් හඳ වයලා තියෙන තාම. මාර ලස්සනයි. හයි බලමු ඊයේ වීඩියෝ කරගන්න බැරුණා කිසි දෙයක් අපි එදි රැවුණා වීඩියෝ ගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ වතුර තමාර
දැන් 45 ඉක්‍රම මම හිතන්නේ. ටෙන්ට් සෙටප් කරලා ඉවර වෙලා ඒ වැඩ ටික කරනකොට නෑ වුණා. පරක් වෙලා තියච්චින්ද කන්නත් පරක් වුණා. චාකෝල් පත්තු කරගන්න හරිම මාරනවා. මොකද තිතයි පින්නත් එක්ක සෑහෙන වගේමත් දුන්න චාකෝල් ටික පත්තු කරගන්න බාබිකියු දාගන්නත්. ඔයාලා එනවනම් චාකෝල් පත්තු කරගන්න එනවනම් රාම්පුතල අරන් එන රාම්පුතල ටික අරන් එන අමුතුකුණා. මොකද මේ මට අමුතුකුණා ඒක ගන්න. මතක් වුණේ නෑ කාටවත්. නෑ චාකෝල් අරන් එන මතකද? චාකෝල් වලට පත්තු කරන්න එනවනම් අනිවාර්යෙන් රාම්පුතල හරි මොනවා හරි අරන් එන්න. ඒකේ දෙන ස්ටාර්ස් වලින් නම් පත්තු ගන්න ටිකක් අමාරුයි. නැත්තම් පොල්ස ටිකක් පොඟල් ගන්න පත්තු කරන්න ඒත් හරියටම පත්තු කරගන්න බෑ. හොඳම දේ තමයි රාම්පුතල ටිකක් අරන් එන එක. අපිට මට ගන්න අමුතුකුණා. ටෙන්ට් ටික අතන සෙටප් කරලා තියෙන්නේ අපි. මොනවා ටෙන්ට් කියන්නේ? බයිනිදිකෙන් වීඩියෝ එකක් දාන්න මොකද නගිනිදී වීඩියෝ එකක් දාන්න බැරුණා. බයිනිදී වීඩියෝ එකක් දාන්න try එකක් දෙන්න. try එකක් දෙන්න වීඩියෝ එකක් දාන්න මොකද මේ ඒක කරගන්න පුළුවන් වෙයි. ඈ නාරංගල මන් බෝඩ් එකක් කියලා පිටේ ගහනවා මන් දන්නවා මතක වෙනින්දා. 120 පාරක් විතර කොහොමද? මං එනවා. මොහරිට මවුන්ට් ඩියුටි එක දෙන්න දන්නේ නැහැ. වීඩියෝ එක අරගෙන මම දාන්නම් පස්සෙලා මම හරියටම දන්නේ නැහැ තාම. කිසිම ස්ටඩි එකක් කරන්න බැරුණා හන්ද ගැන. රෑ හරිම කලබල වෙච්ච වැඩ. මම කලබලයක්. මොකද මම ගෙදර ආවේ නෑ. බලමු මොකද කරන්නේ. ටී එකක් ගන්න ඕන. ටී එකක් හදමු කියලා. මෙවත් දැන් ක්ලවුඩ් එකේ දිනනවා ටිකක්. මෙවත් ක්ලවුඩ් එකේ දිනනවා. වීඩියෝස් කරන ෆොටෝස් වීඩියෝස් කරන එක ඉතින් තියෙන වෙතෙන් දැවිලා මාරව ලස්සනයි මේක මාරව ලස්සනයි මේ වීඩියෝ බලන්න ඉතින් එන්නම ඕන වාව් සන්රයිස් එක තාම නැහැ ඉර පැවුවේ නැහැ තාම මොකද කියන්නේ තාම නැහැ මට තාම අතර පැත්තෙන් තියෙනවා සන්රයිස් එක තාම ආවේ නැහැ හරියටම මාරව ලස්සනක් තියෙන්නේ මේ සුන්දරත්වය විඳින්න එන්න ඕන. මම හිතන්නේ කැම් එකට ගන්න බෑ ඒක මට. ඇස් දෙකට පේන තරම් ක්වොලිටි එකට කැම් එකට ගන්න බෑ. පරිම try කරන්න. මේ මෙච්චර තමයි කරන්න පුළුවන් අපිට. ඇවිල්ලා බලන්න. පරිසරෙ විඳින්න. ඉන්න ටික කාලෙදි මම නම් කියන්නේ ඉතින් මේක ජීවිතේ විඳිලා ඉන්න. විඳින්න. මේ වගේ තැනකටවත් එන්න ඕන. නැත්නම් ඉතින් ජීවිතේ වැඩක් නැහැ. අපි try මම නම් try කරන්නේ ඉස්සරහට කොහොමද මේ වැඩෙත් එක්ක ගොඩක් ආසාවෙන් හිටියේ travel කරන එක. බලමු. මේක මාර ලස්සනයි මේ පැත්තත් ලස්සනයි. ලස්සනයි කියන්නේ දෙයක් නෑ. මේ ටියුක තියෙන මේ විදියට මේ ටියුක තියෙන මේ මැද ඒ විදියට තමයි මේ ටියුක තියෙන්නේ. බලමු මම වොයිස් එකක් දාන්නම් ගෙදර කියලා normal වීඩියෝ එකත් එක්ක මොනවද තියෙන්නේ කියලා මේ කන්සෙප්ට් එක වීඩියෝ එකක් දාන්නම්.
දැන් නම් ඉතින් හතරම පාර තියෙන්නේ සන්රයිස් එක කරලා තියෙනවා. මානස් නැහැ කොට කියලා තියෙන්නේ. බලන්න බෑ ඉවත්වස් බෑ මාර. ඉතින් හැවත් තින්නේ. මේ පැත්තෙන් තියෙනවා මේ කන්දේ හේවණල්ල අපිට වැටලා තියෙනවා. අපිට කන්දට. මේ තින්නේ නාරංගල කන්දේ ස්වරූපය තමයි ඉතින් අපිට දැක්කම. හේවණල්ල ආවියන්ති ප්‍රතිබිම්බය. මෙච්චර බලා ගන්න පුළුවන්. නාරංගල කන්දේ ප්‍රතිබිම්බය. යන්න බෑ පල්ලහැටියට බලමු. කට්ටිය තේ හදනවා. පොඩක් දවල් වෙලා ඉතින් බලමු මොකද වෙන්නේ කියලා කට්ටිය. පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු. පල්ලෙහාම ප්ලේස් එකට මුල්ලට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොකද තත්ති කියලා. Ya, saya kabur. නාරංගල කන්ද මේ පැත්තෙන් තමයි නාරංගල කන්ද විදිහට වෙන්නේ. නැති එක නැත්නම් මාව නම් පෙන්නේ නැහැ. ඒක බලන්න දියුත් නැහැ මොකද ඉරත් එක්ක මේන අඩුයි. ඉරත් ගත්තා මේ පැත්තේ විදිහට පේනවා. මෙතන අපි ටෙන්ට් එක සෙටප් කරේ මෙතනින් ටෙන්ට් එක සෙටප් කරා. මොනවද ඉතින් වැඩේ උනේ අපි බලමු අපි ඉක්මනට යන්න ඕනද බහින වීඩියෝ එක දෙන්නම් try එකක් දෙන්නම් බලමු ඉක්මනට යන්න ඕන මොකද අපි ඊයේ රැ වුණා මේකට නෝර අපි අනිත් තැනට අද මඩෝසියට යනකොට පොඩ ඉක්මනට යන තමයි try එකක් දෙන්නේ පල්ලෙහාට ගිහිල්ලා මේක අඳ බහැලා බලමු මොකද වෙන්නේ කියලා අතන ඉන්න සව සෙට් එකක් මම වීඩියෝ ගන්න ඉපත් හරලා දෙන්න. මෙතන ඉන්න තව සෙට් එකක් යාලා වෙනම කැම්පින් එකක් යනවා. එතනත් ඉන්න හතක් විතර. සෙට් එක ඕතා නාරංගල කන්දේ ලස්සනයි ලස්සන නැත්තේ නෑ. මාර ලස්සනයි. ඇස්තකින් මේ හරියම තාම ක්ලවුඩ් තමයි වලාකුළු එහෙම තියෙනවා. ටිකක් තියෙනවා අද මේ අපේ වටේ වැඩි තියුනේ නැහැ හේතුවක් මම දන්නේ නැහැ හරියටම ඔකුවට කොහරි ඒක තුන මාර ලස්සනක් තියෙන එක මාර විදිහට ඉතින් අපි බලු යාළුවෙක් අයි මෙයාලා ඉන්නවා කොතන ගියත් අයි යන්න මේ කෙනෙක් ඉන්නවා කොහෙ කැම්පින් ගියත් ගොඩක් දුරට අල්ලාවිවද කාන්ත මුදුන යාවි අපතන දැන් බලන්න පුළුවන් හොඳට සමහරක් හිට ඔව් හරි තියෙන යන්න තියෙන පාර එතනින් ලා වෙන්නේ ගොඩක් මතකනේ පේන විදියට අතනින් එන මෙතනින් නැගලා ඇවිල්ලි ඉවරලා මෙහෙට ඇවිල්ලි ඉවරලා ආයෙ මෙහෙන් ඇවිල්ලා කන්දූරියත් එක්කලා මෙතනින් ඇවිල්ලා තමයි ඊට පස්සේ මෙහෙම ආවා උතනින් ආවා අර ගහක් මේ හරිය තමයි උඩට නැගිටින කන්දේ අනිත් පැත්තට යනවා නම් ඒ සෙටප් එක අර මෙතන යනවා මේ ගහතයි කැම්ප් කරන්න පුළුවන් තැන් තියෙනවා උඩ මුදුනේම කැම්ප් කරන්න පුළුවන් ඒතකොට අපි ගහපු තැන ටෙන්ට් එක කැම්ප් කරන්න පුළුවන් එතන ලොකු ප්‍රශ්නයක් නැහැ එතන ටෙන්ට් එකක් වගේ ගහන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳ ඉඩකඩක් තියෙනවා 6% දෙයක් වුණත් ගහත හැයි එතකොට අර හරියට මම ගියේ නැහැ එතනත් කැම්ප් ටෙන්ට් ගහන්න පුළුවන් තැන් 3-4ක් තියෙනවා ඔව් මචං හා විවේකද ඔව් ඒක තමයි මම දැක්කා ඔව් ඔව් මෙතන
මෙතනින් කැලෙන් වලට දර හොයා ගන්න පුළුවන්. පල්ලෙහාට ගිහිල්ලි වෙලා. ගොඩක්ම දුරක් නැහැ. අපිට නම් හොයාගන්න බැරුණ අපිට වෙලා තිබුණේ නැහැ. ටයිම් අතමාට දරග හොයාගෙන ගිහින් ගහනකොට ටයිම් වැඩි වෙන හින්දා. අපි බලමු ඊළඟ වීඩියෝ එකේදී අපි සෙට් එකම කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉස්සරහට ලස්සන වැඩ කරමු ඉතින්. Tapi alah kamera lah තමයි අපි උදේ ආහාරය ඒ බම්මේ පොල් තෙල් වතරක් දෙන්නේ නැති බම්මේ ඉන්නවා. ඉන්දර පින්නේ තාත්තා වගේ. ලුණු පොඩ්ඩක් දාන්න එපා මේ මාර්ගෙත් තියෙනවා ඒ වගේ තියෙනවා සූට්ටක් දාන්න කෑලි මිරිස්ටියක් දාපන් පපුව වැඩි වෙනවා හොඳින් බොරු වෙනවා මං අරකටත් දැම්මා බන් ටික මොකටද ඔය දාන්න එපා ඔබ බලහම මිරිස්ටි यार तेल लगाती है चटी वगैरह खाना का बंद आ गया ना ගෑස් එක පත්තු වෙනවද බා? දැන් නම් අනේ වන්ද බා क्यों करना है क्यों तेरा पंप बिंदु एक का देचो मैं बिंदु एक බෑග් ඉලි දෙනවද බලා? मुझे देने वाली तुम्हें वेरी गुड बड़ा तो बेरी प्लान क्यों कर අමු රෝපන්නේ Hello guys, අපි යන්න හදන්නේ ටෙන්ට් ටික අකුල ගත්තා. එතන සුද්ධ කරලා තින්නේ. සේරම ගෙනාපු දේවල් සේරම ගත්තා. ඔයාලත් කවදා හරි නන ගෙනාපු සියලුම දේ අරන් යන්න. කුණු කෑලි දාලා යන්න එපා අරඩු කෑලි. තව කෙනෙක්ට එන්න තියෙන තැනක් තමයි නැති වෙන්නේ. එන වීඩියෝ එක ගන්න බැරුණා භාගයක් ගන්න පුළුවන් එක රෝලෙච්ච ඉඳලා. අපි යනකොට බලාගෙන යන්න. අපේ කට්ටිය නම් ගියා. වීඩියෝ එක ගන්නකොට පරක් වුණා. මේ අපි යනවා දැන් පල්ලෙහාට ආරංගකට සමු දීලා අපි යන්න හදන්නේ. යන ගමන් කතා කරමු. Oh! කවුද? කවුරුනේ? අපේ කට්ටිය පල්ලෙහාට ගියා. මට හොල්ලි තමයි. චමිදු අපිත් එක්ක එන්නේ. යා. ये मगे मुझे क्या लेने नहीं उन बेचने नहीं डरती और बेचने पे हला कुछ नहीं खेलना था रे नारंग खानदार सामुदी ला अभी अन्ना यान्नी
Nah. Ya, ya, battery nya memang boni. Ya, mari. Sirda jadi. විවිධ දාලා මෙනි මං අහලාදී. Vivid දාගතයින් ගියව. Hello. මාර වාසි. අල්ලහට බහින දැක්ක වාසියක් නැහැ. මොන කකුල් දෙක රිදෙන තාම ඉන්නේ නැහැ කුගන් ඉල්ලෙට. ඉක්මනට නැග්ග අපි. මොකද මේ අර ටික් කර ගන්න ඕනේ. අන්නේ නපාල්. අවිනේ. වැඩි බර කරනවා කියන අපි. නදුන් තමයි. අපිට ගොඩක් මේ වීඩියෝ තුසයිලා අපිට මොකක්ද ඇක්සස් කරන්න ඔව් කැම්පින් කරන්නේ නේද නෑ කොහෙද ඔයගොල්ලෝ අපි ගාල්ලේ කොහෙද එල්පිටියේ ආ නෙළුවේ එල්පිටියේ ජූඩි මම වැඩ කරා මහකාන්තේ ෆැක්ටරියේ ෆැක්ටරියට වැඩ කරා ආ එල්පිටියේ කොහෙද පිටුවල පාරේ පිටුවල පාරේ ඔව් ආන්නර් ගානල දා බබාව දන්නවද ඔව් බබා අයියා කෙනෙක් ඔව් එහෙමද ඉක්කි මාමද රවි අයියා බඳලා ඉන්නේ අපේ අම්මගේ අයියා කිතු රවි කියන්නේ ලොකු එක්කෙනාද ලොකු එක් දෙවෙනි අංගට දැන් සයිප්‍රස් අපේ තාත්තගේ අයියාගේ පුතා තමයි යන තා එහෙම ඉක්කි මාම ඉක්කි මාම ඔව් ඒගොල්ලෝ කට්ටිය ගිහින් ඇවිල්ලා ගියේ බදුල්ලේ ඉක්කි මාම නේ ඉච්චි මාම ආයේ නැහැ අනික් කටි ලොකු නන්දයි අපිත් මේ ඇවිල්ලා යනවා නම්බර් එක මේ පැත්තට මම බදු මම ඉන්නේ අපේ ගියලුත් මේ නම්බර එක ගන්න යනවා ෆෝන් එකට අපා ඉක්ක මෙන්න ඔව් බලාගෙන උඩ අගුලන්නේ පයම ටික තමයි පල්ලේ ආවේ අනිවාර්යයෙන් ගමේ සෙට් එකක් ඊය නෙමෙයි මේක ගමේ සෙට් එකක් දෙගම් බලු ටෝක් කල්ලන්න ඕනේ තුනේ කොහිජස් යා ගාල්ලිකෝ නදුට ගාල්ලේ හැමතැනම ඉන්නවා මං ඉන්නේ යකුරෝ කරන් එන නැත්නම් මේ තෙල් පිච්චේ පිස්ටන් එක දුන්නා නෝ ඔව් අංගල පොල් සම්බෝලි පුතේ ඒ පොල් ගෙඩිය 140යි මුන්ට දිලා ගෙඩිය ඊට වඩා හොඳ රයිස් කන එක වා හතරට හොඳ ගේමක් ගමු පිරි ඒ ආච්චිලා කී නතරේ මුන්ට කොහේ ගියත් බොක වෙන යාළුවෙක් අපේ සෙට් එකේ හැමෝටම ඉන්නේ බොක ෆාස්ට් අපි හිටියේ මෙතන නේ හරි ඕ කන්දේ වැයුම් අල්ලා නියමටම වුණා දැන් ඔව් ඈ ඔය එක දා ඇල්ලුවා මාරව පල්ලමච්චි පොඩි නහල්ලා ටික අනේ බෑම අපිට යන්න තියෙන පල්ලමට අනේ මේ ඊටද ඔක මොකක්ද වෙන්න මේ කිට්ටුවල් හරියට වෙන්න ගන්න බව මේ දාන්න බෑ නැත්තම් දාන්න ඕනේ දැන් පාර වලින් යනවා ඔය එක තමයි අන්න බුදු පිළිම ගාවට තමයි හතර බුදු මෙතුරක් තියෙන නැත්නම් පුඩි ගියත් එතනට තමයි යන්නේ ඉතින් පල්ලම ඔව් ඔය එක තමයි කිස් එක නැත්තම තියුනේ ඔය අපි ටෝච් අල්ලන්නේ අපි ටෝච් එකක් නැතුව ආවේ රෑන අපි වෙලසන අපි නැග්ගනේ ඔව් ඕන්නේ කල්ලා යන්න බෑ ගොඩක් දුර කකුල් දෙකම රිදෙන කකුල් දෙක දානවා කකුල් දෙක අත් දෙක රිදෙන හරිද මෙන්න පාර පල්ලම ඔව් දා බහින දිනේ බෙල්ල ඈ බහින දිනේ ඔව් මේ ටික තා අමාරුම ටික තා පල්ලෙහා ටිකක් තියෙනවා මොකද ජේබිල් එක ගන්න බෑ ඔක පල්ලෙහාට වැටෙනවා ඔව් ඔව් අත්තනේවා අනු ඊය ගන්නවා අත්තමාරින් බයින්නේ නේද යන් ගුණ ආතල් ගන්න එපා දේවින්ද
අර මේ මං ඊළඟ ඉන්න එක බර නෑ බං එච්චර මේ ලොකුවට. අර උර කියනවා. ඈ? ඔතන මග කවුරු ඉන්නවනම්? දේපියර ගන්න කවුද? ඒක නා ඔතන උඩින් තියා පල්ලෙන් දානවා. ඕටෝ වැටෙන්නේ පැටි. ඕටෝ පැටින්නේ නැහැ. ඉන්න ගාලේ. මෙතන තමයි මාරුම දැනකට තියෙන්නේ. අල්ලම බලාගෙන යන්න ඕන. අම්මා ලස්සනයි. මෙතන තමයි මගේ ගිමන් හල. ගිමන් හල. අමාරුම තැන ගිමන් හල කරගෙන. එක වීඩියෝ කරලා දුන්නේ. අපිටත් ගන්න තිබ්බ බඩු ටික උස්ස ගත්තලා. පල්ලෙහාට. කො නැති විතර නොකේ ඒව පල්ලෙහාට වෙන්නේ වතුර කප් බොන්නවා පල්ලෙහාට යනවා. ඔව් වතුරක් නෑ අපි ගාව. ඔබ ඉතහන් ගන්නෝ. ගලුඩු දාලි බා උගලි. යට අඩිය යට අඩිය නම් මේ මුක් කරන්න එපා. යට අඩියනේ රටේ මුක් කරපුවා යට අඩිය පැත්ත තියා. ගල්වල තියෙනවා. කියන්නේ ඔය යන්තම් ගණින් ඔව් ගෙන ආ තියුණු හින්දා අරන් ආවා. යන් චාර්ජ් කරන් යන් හරියට ඇති මේක නම්. යකෝ අපි ගාලු ගිහලා කොච්චරලා දාන් ඉන්නේ බං මේක? රීවිල් එකේ කවුරුත් 10 හිටිය. මේක මෙතනින් තමයි තියන්න වෙන්නේ හොඳේ. හරි යා. මං යන්නද හරියට. ගෑස් එක බලන්න යන්න මෙතනින් බහින්න. ඒ මගේ හේප්පුව මොකද්ද උනා බා? සේප්පු. ඔබ සේප්පු උතන නැහැ මේ. ඒ තරම් තල්ලි මුට දාගන්න තැන නැති. හරිද ෆෝන් එක. ඔක අරගෙන ඉඳි මන්නන්න. තෙරි දෙන කතා. ඉතින් පල්ලෙහාට ගන්න. මට තනිව හිඳින්නට බෑ මම. අපි කවුරු සපත්තු දාන් ආවේ නෑ. අය ගානක් ශ්‍රීල වෙනකොට හරි අමාරුයි. තෙරප්පු දාන්න අයියන් මට 10 දෙන්න තියෙනවා. ආවන් දෙන්න. යා. බැටරි නෑ බම් ෆෝන් එකේ. අන්සක බේකේ තියෙන්නේ. ඈ? කීයක් අද නෑ? ඈ? කීයද? ඈ? හවුලන්නේ මේක 8යිද 6යිද ගොති. කොළම ඔෆ් කරන වීඩියෝ එකක් ගමු. ඊට පස්සේ ඔව් බා. අමාරු මාරි ආවා බොයිස් and girls. ඈ? අවුරුත් ඉතිරවන්නේ. තව තියෙනවා. තව තියෙනවා එමුණාට. අච්චර අමාරු නෑ කියලා හිතනවා. රෑහව රෑහසේ තරු ගනින්. ඒ අයියේ ඒ වුණාට අපි මේ නගින්න ටිකක් වෙලා ගියා අපිටනේ. ඈ? උඩටනේ. අපිට සාමාන්‍යයෙන් එතන කොච්චරලා ගියා සාමාන්‍යයෙන්? පැය කමාරක් විතර ගියානේ. පැය කමාරක් ගියා හරියට. ඔව්. අපි 6යි කාලයි උන්නම ගානක් නගින්න පටන් ගත්තා 6ට විතර එන්නේ. 7:45 පවත් තුන නගින්න. ඈ? ඒත් ඉතින් මෙතන හිරක් විතර තියෙන්නේ නේ. මෙතනින් නෑ මෙතෙන් මොකක්ද ගැජට් එක දාලා තියෙන හිල්කන් හිල් කරලා ඕක සඳ බැඳලා තියෙන අර කිසිම මෙලෝ රාකට කිලිලා නෙමෙයි. නිකම් ප්‍රතිපටි දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වැස්ස කාලේට වගේ වතුර ඇති අය මේ කන්දේ. හොව්. හරි අමාරුයි. බලවල කකුල වගේ. නේ ගුලඟක් නෑ යන්නේ නේ. මෙන්න මෙයක් රයිසේ පෙන්වන්නේ. ඒ කියන්නේ ගහ මුල කොහෙද අත්ත තියෙන්නේ කොහෙද? ගහේ බොන්සයි කරන්න නියමයි හොඳ. එයා උඩහට ඇදෙනවා උඩහට නිකන් නැවිලා මේ මුලේ රයිස් එක පෙන්වනවා. තේ ගහක් මුල. නෑ බං ඔය ඇට තියෙන්නේ බං. මුදු මුල තියෙනවා. දැන් ඒවල මුදු මුල නැහැ. ඒක තමයි මැරෙන්නෙත් නැහැ සෑහෙන දවසකරනේ. අර ගස්වල මුල ඈ ඔව්. මේ මුලේ නැතිය. ඔය කණ්ඩියක් අයින් එක බලහංග මුල තියෙනවා. බයි මේ බෑග් එකේ නූලක් ඇදෙනවා. මේක හදන්න කොක්කන්. ඈ. මුල තියෙන්නේ. කොයින්ද බං ඒකේ? මේ මොකද ඔය කියන්නේ? අනේ මන් දන්නෙත් නැහැ. ඒත් ඒ ඒක තේ ගහක්ද? වර්ගයක් මොකක් හරි ඉන්නේ දිනේ. ඔය අමාරු ඉන්න තුනේ. අර ඉදිරියම පිටින්. අඩෝ කන්නේ. ඒක තමයි. අන්න හතර තාම. ඈ? තව කීයක්? මෙතන ඉන්නේ. හතරයි. තව හතර. හතර කරා හරියනවා. අන්න අරු මාරු කරමු.
මොකද දරු දියන්නේ අයි සදින්නේ සඳුන ඈ ඈ නෑ බෑක් යතුරු තියලා නම් බඩුම තමයි හරි බොයිස් ගන්න ගර්ල්ස් යා ඈ හැබැයි ඒකත් උදහත වැඩේනේ නගිනට රලේසි එක ඈ යාලට මේ පාලට නගින බඩු අරන් යන්න ඕන කවුරු හරි ගන්න පුළුවන් 1500ක් 2004 වගේ තමයි යන්නේ. යාළුවා ඉතින් ඔයාලට බඩු ටිකක් වය කොටක් අරන් යනවා. බර බඩු ටිකක්. ඔව් සෑහෙන වාසි අපිත් එක කෙනෙක් එක්කන් ගියා මම කෙනෙක්. එතකොට එයා ගිහිල්ලා ටෙන්ට් ටික රේ ටිකක් ගහලා දෙනවා. සිගවලක් නෑ. සෙටප් කරලා දෙනවා ඒ ටික. ඇත්තටම අපි අර නිතර යන්නේ නැති හින්දා යාළුවට පුරුදුයි ඒක. ඒක යාළුවා කෙනෙක් ගන්න එක ලේසි වලට. දැන් තියෙන බඩු එකපාර අරන් යන්න අමාරුයි. කන්ද නගින්න නම් අමාරුයි. කිලෝ 5කට වතුරත් වතුර ගන්නවා නම් 25 30ක් අතරනේ. අපි 8ක් ගියා. අපි වතුර ලීටර් අපි 17යි ගෙනිච්චි. නෑනේ. 5 කෑන් 3යි. 3යි මේකයි. 5 කෑන් 4යි. නෑ 4යි. 5 කෑන් 4ක් තියෙන නෑනේ. 3යි 4යිද? 3යි. 3යිනේ. 5 කෑන් 3 මේක ලීටර් 3ක් විතර 7යිනේ. මදි අපි ලීටර් 5ක් විතර මදි වුණා. ලීටර් 5ක් විතර දුන්නා හොඳම ගන්න. නෙමෙයි 10ක් ඒ ඉවර කරන්න පුළුවන්. නමුත් ලීටර් 5ක් විතර දුන්නා ෂේක්. ටොයිලට් පාසුකම් මේව නැතුවේ. ඔව් ඉතින් ටොයිලට් පාසුකම් කොහොමත් කන්දේ නැහැ. පල්ලෙහා අපි ට්‍රීවිල් දාපු ගෙදර පාකින් එකේ අයියා ඉන්නා. එයාගෙන් බඩු ගන්න පුළුවන්. ඕන එයා ගාව තියෙන ටෙන්ට් සරවන සේරම තියෙනවා. එතකොට charging lights ඒවත් තියෙනවා. ඔව් ඒක නම්බරේ දාන්න. ඔයාලා contact කරගන්න නම් contact කරගන්න. කිසිම අවුලක් නැහැ. යාළුවා room එකක් දෙනවා. යාළුවට ඒ බඩු වලට විතරයි pay කරන්න ඕනේ. යාළුවා room එකක් වෙනම ගෙවනවා අපිට. බඩු ටික තියලා යන්න. එහෙම facilities යාළුවා දෙනවා. parking එකත් යාළුවම දෙනවා. parking යාළුවටම දාතයි ගොඩක් දුර නෑ. ඉතින් බලමු යාළුවා phone charge කරගන්න නම් ඒකට chance එක දෙනවා. ඒක කරගන්න පුළුවන්. power banks එකම charge කරන් යනකොට current එක අනිවාර්යයෙන්ම නැහැ උඩ. ඒ හින්දා power banks charging lights අරන් යන්න ඕන තරම් හොඳට lights ඇති වුණා. අද බලමු ගිහිල්ලා ඉස්සරහට කරන්න කියලා. අපි යා පල්ලෙහාට. අපි පල්ලෙහාට නැවිලා ඉන්නේ. පාකින් ගාවට. මෙතන වතුර මාර යෝය. අයිස් වතුර ඔය. ඉතින් කුල කරගන්න පුළුවන්. ඒ කන්දෙන් අයියේ ටැප් එකක් වගේ දාන්න නැද්ද කවුරු? ඔට්ට මල්ලේ ඔය ගමඩ දෙන්න වතුර තමයි. මේ වතුර. ඔව් ඔව්. එතකොට මොකක් හරි ලිඳක් මොකක් හරි තියනවද? නෑ නෑ ලොකු ටැංකියකට ස්ටෝක් කරලා. ඔව්. මේ ඒකෙන් තමයි මේ වතුර මෙහෙ කරන්නේ. එතකොට කොයි හරියද ටැංකිය ඉතින්? අර දෙන්න මේ මෙනේ උඩ තිබුණේ මේ හරිය. උඩ තිබුණා. ඔව් ඔව් ඔව්. මේ හරි. අමතර දෝෂෙදි තිබ්බේ. ඒකෙන් ගෙවල් 30කට 40කට වගේ දෙනවා. විදිහට පැයක් කරිනවා. ඒක බොරුවගෙන ඉතින් දවසම ඕකේ තමයි ඉතින් ගේම ගහන්නේ. අය දවසට පැයක් කරන්නේ. ඔව් ඔව් ඔව්. එතකොට ටැංකිය කන්දේ නෙවෙයි ඒක කන්දෙන් එල්ලලා ඉන්නේ නැත්නම් බටලා ඉන්නේ. ඔව් ඔව් ඒ කන්දෙන් තමයි පොඩි රෝල් පොතක් තියෙන එකෙන් තමයි. පිරෙන්නේ. ඉස්සරහට ඔන්න මේ තියෙන පොඩ්ඩලිම ඉස්සරහට අන්තිම ගෙදර පළවෙනි කන්ද නගින් තියෙන අන්තිමනේ. කන්ද බහ වහිනකොට දිනවා ගෙදර. පළවෙනිම ගෙදර කන්ද නගින්නදිත් හම්බෙන අන්තිම ගෙදර. අයිස් පැකට් කූල් බීම ඒවා තියෙනවා. මොන් බලහරි. අප්පා කොහමද අවශ්‍යනේ? ඉතිපස්සේ ලීඩ් කරන්න පොල්. කූඩල්ලෝ ඉන්න පොඩ්ඩක් බලාගෙන ඉන්න. අරතන ටේක් කරලා ගියා. ඇයි? යනකොට කූඩල්ලෝ ඉන්නේ. මේ කවිස්කගේ ආයෙල්ලි අමෙරිකා. අයියෝ. එන පූසවල්. ඒ තවඩින් මාකන. හරි? මේ පැතියෝ. උගන්නේ. ini naranggal pusik. Ngau. Naranggal pusik tami. Hai. නාරංගල පුරුෂ සෝග් නේ. ඒ නේ නාරංගල කූසියේ. එතන පාර තියෙන්නේ නේ. මෙතනින් පාර එන්න පුළුවන්. කන්ද ළඟටම එන්න පුළුවන්.
ආමුලට මගේ අපි ඉතින් උතර උඩින් පේන කන්ද මොකක්ද ආන්ටි නම්බරේ නම්බරෙම කියන්නේ ඉතින් කඩේ 71යි හරි කියනකො ඉන්දියා 71යි හරි 21යි හරි 60 45 60 45 අනුර කඩේ ළඟට ඉන්න අනුර කඩේ ගාට නේ හරි ඔයාලා කවුරු එනවනම් ඔන්න කන්ද පාමුල ගාවට වෙන්න පුළුවන් අනුර කඩේ තමයි හරි නම්බර කිව්ව එතනට වෙන්න පුළුවන් ඒ සේරම යාලා ලබා දෙනවා යාලා බලන්න ඇන්ටිලාගේ ටෙන්ස් මොනවා හරි තියනවද ආ තියෙනවා ටෙන්ටුයි බාබකියු මැෂින්ස් ටෙන්ස් සේරම ඒවත් තියෙනවා ඒව ගන්න පුළුවන් ඒ අනුර කඩේ ගාවි ඔයාලා එනවනම් කවුරු ඉන්නේ අපේ කට්ටිය ඌ කියන්නේ ඌ කියන්නේ එපා මෙතන ගම මිනිස්සු අල්ලන් ගහයි වාර ගම්මු තරයි සාම්ප්‍රදායික වචන එළියට එන අවස්ථා බොහොම හැබැයි ඔය කැච් කරගන්න තමයි අමාරු ආ ඒ 100 බැටරි තියුනේ තාම කියන්නේ මගේ එක වෙලාවක අර අපේ නම්බරයක් දාලා මම මිස් කෝල් එකේ නම්බර ගහගත්ත නේද නම්බරයක් දාගත්තා ඉතින් ඕනලා ආ ඉන්දාම නැති ඉතින් කට්ටි පාස්ත කරනවා ගම්වලයි යාලගේ ඉතින් ලයින් වල පාරවල් තමයි දකුණට දාලා යන්නේ රියනනම් හරි හරියටම යන්න පුළුවන් මිය මේ පරිසර දකින්න මට පාන ප්ලාස්ටික් එක බලමු ඉස්සරහට ඉතින් මොනවද වෙන්නේ කියලා ඉස්සරහට ගිහලා බලන්න යන්නේ පාකින් එකට ගිහිල්ලා අපි එතනින් එන් කරනවා මේක ඊගමන එතනින් එන් කරලා අපි ඊළඟට සෙට් වෙමු මාඩෝ සිම වීඩියෝ එකකින් පියාලා මන්තන්ට විද්‍යාරාවකට එක හරි අපි මේ වීඩියෝ එක කරමු අපි මෙතනින් වීඩියෝ එකෙන් කරනවා අපි ළඟට සෙට් වෙමු මාඩෝ සිම වීඩියෝ එකකින් නැවත හමුවෙමු මාඩෝ සිම වීඩියෝ එකකින් ඉස්සරහට ඒක බලමු ඊළඟට part 2 විදියට ඒක දාන්න අපි ගියා